සීගිරිය ඇත්තටම අද අපි සීගිරිය ගැන කතා කරන්න මේ අදහස් කළේ විශේෂයෙන්ම සීගිරියාවට සහ සීගිරියට බැහැරින් පැමිණෙන ටුවර් ගයිඩ්ස්ලා ගෙන් ඉල්ලීමක් තිබුණා කිහිප දෙනෙකුගෙන් ඉල්ලීමක් තිබුණා මේ සීගිරිය පිළිබඳ ඒගොල්ලෝ නොදන්න කාරණා ගැන පුළුවන් නම් පැහැදිලි කිරීමක් කරන්න නැත්නම් කියාදීමක් සිදු කරොත් හොඳයි. ඒගොල්ලන්ට අමතර දැනුමක් ලබා ගන්න. මොකද ඒගොල්ලන්ට හම්බෙන විසිටර්ස්ලාට මේ පිළිබඳව අවබෝධයක් දෙනකොට ඒක හරි වැදගත් කියන එක. ඉතින් අපි භූගෝලීය වශයෙන් බලුවොත් සීගිරිය ඇත්තටම මීට අවුරුදු මිලියන ගානකට එහා පෘථිවිය තලය නිර්මාණය වෙනකොට ඇතිවෙච්ච ගිනි කඳුවල ප්‍රතිඵලයක් විදිහට තමයි සීගිරිය පර්වතය නිර්මාණය වෙලා තියෙන්නේ කියන එක භූවිද්‍යාත්මකව සමහර තැන්වලදී තහවුරු කරලා තියෙනවා. මම කතා කරන්න යන්නේ ඒ භූවිද්‍යාත්මක කාරණා පිළිබඳව නෙමෙයි මේ සීගිරි අප්සරාව විදිහට අපි ජනප්‍රියම යෙදුම සීගිරි අප්සරාව කියන එක. ඒ පිළිබඳව තමයි මෙතෙන්දී පැහැදිලි කිරීමක් කරන්න යන්නේ. ඇතරම විවිධ මතවාද තියෙනවා. මාටින් වික්‍රමසිංහ පවා මේ සූරීන් පවා මේ පිළිබඳව අදහස් පළ කරලා තිනවා මේ සීගිරි සිතුවම් වල ඉන්නේ කවුද කියන එක. විජ්ජුලතා මේඝලතා කියලා තවත් කෙනෙක් කියනවා. තව කෙනෙක් කියනවා මේ නෑ සීගිරි අප්සරාවෝ කියන එක. නැත්තම් මේ අප්සරාව තමයි මේ සිතුවම් වලට නගලා තියෙන්නේ. තවත් කෙනෙක් කියනවා නෑ මේ කාශ්‍යප රජතුමාගේ අන්තපුර බිසෝන් වහන්සේලා පිදුරංගල විහාරයට වන්දනාමාන කරන්න යන අවස්ථාවක් ප්‍රතිනිර්මාණය වෙලා තියෙනවා කියලා සමහර අය කියනවා මේ සීගිරියවට තියෙන පොකුණක හෝ වැවක ජල ස්නානය කරන අවස්ථාවක් මෙතන නිර්මාණය කරලා තියෙන්නේ. මේ ආදී වශයෙන් විවිධ මතවාද තියෙනවා. කෙසේ වෙතත් මහාචාර්ය නන්දදේව විජේසේකරන් වැදගත් අධ්‍යයනයක් කරනවා මේ ඇන්ත්‍රොපොලොජිකල් ස්ටඩි එකක්. එහෙම නැත්නම් මානව විද්‍යාත්මක අධ්‍යයනයක් කරනවා සීගිරි කාන්තාව සම්බන්ධයෙන්. ඒගොල්ලන්ගේ හැඩතල ඒ රූපවල තියෙන ස්ට්‍රක්චර් එක අධ්‍යයනය කරනකොට එයා පැහැදිලි කිරීමක් කරනවා මේ සීගිරි බිතුසිතුවම් වල තියෙන ගොඩක් චීන කාන්තාවන්ගේ හැඩරුව කියලා. විශේෂයෙන්ම ස්කූල් එක ඒගොල්ලන්ගේ ස්කබල් ඒ චිත්‍ර සටහන් වලට අනුව අධ්‍යයනය කරපුවාම මේ හැඩතල ඔක්කොම සමාන වෙන්නේ චීන කාන්තාවන්ට කියලා. ඇත්තටම කාශ්‍යප රජතුමා චීන කාන්තාවන් ඇසුරු කළාද? ඒ ගැන අපි ටිකක් අධ්‍යයනය කරන්න අවශ්‍ය වෙයි. මේක තහවුරු කරන්න තවත් කාරණා කිහිපයක් අපිට මතුවෙනවා. එකක් තමයි ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවස වගේ වෙනකොට සීගිරියාවට ප්‍රදේශවලින් සීගිරිය පුරාවිද්‍යා භූමියෙන් චීන කාසි වගේ දේවල් අපිට හම්බ වෙලා තියෙනවා. ඒතකොට චීනයත් එක්ක වෙළඳ ගනුදෙනු තිබ්බා කියන එකට ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේදී වෙළඳ ගනුදෙනු සිදු වුණා කියන එක තහවුරු වෙලා තියෙනවා. ඉතින් කාශ්‍යප රජතුමා චීන කාන්තාව තමන්ගේ අන්තපුරයට බඳවාගෙන හිටියද නැත්නම් අන්තපුරේ රඳවාගෙන හිටියද කියන එක ගැන ඔන්න හිතන අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම සීගිරි මේ කාන්තාව සම්බන්ධයෙන් තවත් විවරණයක් අපිට තියෙනවා විශේෂයෙන්ම සීගිරි චිත්‍ර සටහන් වලදී පවතින ජනප්‍රිය මතවාදය තමයි මේ ඉන්දියාවේ අජන්තා චිත්‍රවලට අජන්තා ගුහාවල චිත්‍රවලට හරි සමානකමක් මේ සීගිරි චිත්‍රවල තියෙනවා කියන එක. විශේෂයෙන්ම අදිනවලදී පැහැදිලිවම ඒගොල්ලන්ගේ රූපරාම වල තියෙන එහෙම නැත්නම් සිතුවම් වල තියෙන කොණ්ඩා සැරසිලි ඒගොල්ලන්ගේ ආභරණ මේ සියල්ල අජන්තා සිතුවම් වල තියෙන ස්වරූපයමයි කියන එක. අන්න මතවාදයක් එනවා ඊට පස්සේ අජන්තා නිර්මාණ කරපු චිත්‍රශිල්පීන් ලංකාවේ ගෙන්වාගෙන සීගිරි චිත්‍ර නිර්මාණය කළාද කියන එක. ඒකෙම තවත් ප්‍රතිවාදී මතයක් තියෙනවා නෑ සීගිරි චිත්‍ර නිර්මාණය කළපු ශ්‍රී ලාංකේය කලාකරුවා අජන්තා චිත්‍ර නිර්මාණය කරන්න උදව් කරාද කියන එක. මේක ගැනත් අපි හිතන්න ඕනේ. කොහොම වුණත් කැටපත් පවුරේ තවත් කාරණා ටිකක් කතා කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ සටහන් වල එහෙම නැත්නම් ඒ කුරුටුගී අපි දන්න වචනේ කුරුටුගී කියන එක. නිල් කටරොළු මල් සම්බන්ධයෙන් මේ සීගිරි අප්සරාවන් එහෙම නැත්නම් සීගිරි කාන්තාව සීගිරි බිත්සුවම් නිල් කටරොළු මල් වලට සමාන කරලා තියෙනවා. ඉතින් නිල් කටරොළු මල් අදටත් අපිට පුළුවන් සීගිරියාවට ප්‍රදේශවලින් දකින්න බොහොම සරුවට වැවෙන පැලයක් තමයි කටරොළු කියන එක. සීගිරියාවට තල්කොටේ පිදුරංගල කිඹිස්සේ වගේ ප්‍රදේශවල බලපුවහම අපිට නිල් කටරොළු කියන එක බොහොම සරුවට වැවෙන පැලෑටියක්. ඉතින් මේ කුරුටුගී මම මෙතන කියන්න උත්සාහ කරන්නේ මේ කුරුටුගී වල සඳහන් වෙන සමහර කාරණා.
ඒ වගේ මේ සිතුවම් වල තියෙන ජන ප්‍රවාද, සිතුවම් සම්බන්ධ තියෙන ජන ප්‍රවාද, ඇන්ත්‍රොපොලොජිකලි මහාචාර්ය නන්ද විජේසේකරයන් කරන ස්ටඩි එක වගේ සයින්ස්ටිෆික් බේස් එකක් ඇතුලේ, එහෙම නැත්නම් විද්‍යාත්මක පසුබිමක් ඇතුලේ කරන මේ අධ්‍යයනයන් වගේම අපිට ඉවත දාන්න බෑ ජන ප්‍රවාදත්. මේ සියල්ල සීගිරිය ඇතුලේ ගැබ්බෙලා තියෙනවා. මේ සියල්ලේ සත්‍යයන් තියෙන්න පුළුවන්. ඉතින් ඔබට පොඩි ඇස්සැරීමක් තමයි මේ උත්සාහ කරන්න. මේ ගැන අධ්‍යයනය කරන්න. මේ ගැන අපි තව අවශ්‍ය නම් කතා කරමු දීර්ඝ විස්තර. සීගිරිය පිළිබඳව ගොඩක් දේවල් තියෙනවා. සීගිරියේ පුරාවිද්‍යාත්මක දැන්ට කරන ලද කැණීම්, ඒ වැඩබිම් ඇතුලේ තියෙන සොයා ගැනීම් වලට අමතරව ජන ප්‍රවාද සහ තවත් දේවල් සම්බන්ධයෙන් අපිට ගොඩක් දේවල් සාකච්ඡා කරන්න ඉදිරියේදී අපිට අවස්ථාව තියෙනවා. ඉතින් ආරාධනා කරනවා සීගිරිය සම්බන්ධයෙන් ඉගෙන ගන්න, එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මේ පිළිබඳ දැනුම වර්ධනය කරගන්න. අපි මේ ගැන කතා කරමු.